හායි ඉතින් යාළුවනේ අද ඇවිල්ලා තියෙන ගේමින් හබ් මයින්ක්‍රාෆ්ට් ගේම් ප්ලේ එකට. ඉතින් අපි යන් වීඩියෝ එකට. හායි ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරලා එකතු වෙන්න මේ මයින්ක්‍රාෆ්ට් පළවෙනි වීඩියෝ එකට. එහෙනම් අද අපි survival වෙමු. ඔයාලම එකතු වෙන්න මයින්ක්‍රාෆ්ට් පළවෙනි එපිසෝඩ් එකත් එක්ක මගේ. අපි එහෙනම් දැන් උඩට යන් කොහොම හරි. යාළුවනේ මම ගොන් තැනකින් තමයි ඉතින් මා ඇවිල්ලා තියෙන්නේ. වෙනම කතාවක්. අප්පට සිරි වතුරනේ. අම්මා මූදක් නේද? මූදක් ළඟ යාළුවනේ ඉතින් ඇවිල්ලා තියෙන්නේ. අපි යන් ඉස්සරහට ගස් ටිකක් කපා ගමු. අපි මෙතන මේ ගහ කපා ගමු අපි. ටිකක් වෙලා යයි යාළුවනේ ඉතින් අපිට මුකුත් නැහැනේ ආයුධ. හදාගමු. මේ ටික අපි කපා ගමු හිමීට. ඔන්න ඉතින් යාළුවනේ අපිට මේ ඇති වෙයි කියලා හිතනවා. අපි තව පස්සේ කපා ගමු. උඩට යන්. යාළුවනේ මම ගොඩක් තැන්වල උණ බට ගස් දැක්කා. උණ ගස් තලාවක්ද කොහෙද මේක? ඔන්න ඉතින් යාළුවනේ එව්වැන් ටිකකුත් අපි කපා ගමු. ඔයාලා ඉතින් මේ මගේ අලුත් channel එක subscribe කරලා sub එකක් දෙන්න කියන ගමන් මේ යාළුවනේ උණ බට ටික ගමු මේ මෙතනත් හොඳයි සුපිරි ගහක් මොකද නැද යාළුවනේ නාලිපත size මේ ගහ ඕනේ නැති වෙයිද කපන්න ඊටම සුපිරි ගහක් ගෑ යාළුවනේ ඉතින් යාළුවනේ අපි එහා පැත්තට යමු මෙතනින් මේ හරිය විලේජ් එකක් හොයාගන්න නැති වෙයි අපි එහා පැත්තට ගිහින් විලේජ් එකක් හොයාගන්න ඕනේ කොහොමද අන්න යාළුවනේ ඉතින් මේ බැටල් එකක් ඉන්නවා යාළුවනේ ඉතින් අපි සතුට හිරිහැර කරනවද නෑ ඇත්තට හිරිහැර කරන්නේ නැහැ ඉතින් යාළුවනේ අපි බැටල් වලින් ඇඳක් හදාගන්න බෑ අපි මරමු හරි යාළුවනේ ඉතින් යාවත් හරි කළු එකක් මේ යාළුවනේ අපි ඉස්සරහට යන් යාළුවනේ මේ ඉතින් මගේ අලුත් channel එක මේ අපි තව ගස් ටිකක් කපාගෙන crafting table එකක් හදාගමු යාළුවනේ ඉතින් අපිට මේ ගඩොල් කපන්න ඕනේ ඒකින්ද අපි හදාගමු මේ ගඩොල් කපන්න වගේ අර තියෙන පොර වගේ මොකක්ද අයි කියන එක හදාගන්න ඕනේ කොහොම හරි ඒකක් හදාගමු එහෙනම් දැන් අපි හදාගෙන මේ ගඩොල් ටිකක් කපාගමු අපි ඒක හදාගමු ඉතින් මේ වෑන් ටිකකුත් හදාගෙන දැන් හදාගත්ත හැයි යාළුවනේ අපි පොඩ්ඩක් ගඩොල් ටිකක් කපා ගන්න යන් එහෙනම් කොහොමද මේකේ ගඩොල් ආවේ ඉතින් ඔන්න ඔය ටික කපාගමු ඉතින් ඔය ටික කපාගෙන මේ අපිට අද පන්දම් හදාගන්න පුළුවන් ඉතින් පන්දම් හදන්න ගලුත් තියෙනවා ඒ වැට්ටි උත් කඩාගමු ඔන්න යාළුවනේ ඉතින් ඒවත් කඩා ගන්නවා අපි උට්ටයන් තව ටිකක් කඩාගෙන මේ එපිසෝඩ් එකේ නම් ඉතින් අපිට විලේජ් එකක් හොයාගන්න බැරි වෙයි යාළුවනේ මොකද මේ අමුතු තැනින් මේ වෙලා තියෙන ඊළඟ එපිසෝඩ් එකේ විලේජ් එක හොයාගමු අපි කොහොම හරි බලමු අපි තිබ්බත් හදාගමු විලේජ් එක හොයාගමු අපි කොහොම හරි අපි උට්ටයන් යාළුවනේ දැන් හදාගමු හොඳ පොරවක් අපි ගස් කපන්න බෑ හොඳ පොරවක් හදාගෙන ගස් ටිකකුත් කපමු යාළුවනේ උණ බටක් තියෙනවා හොඳයි යාළුවනේ ඉතින් උණ බට නම් තියෙන සෑහෙන යාළුවනේ අපි හදාගන්න ඕනේ දැන් කොහොම හරි යාළුවනේ ඉතින් සර්වයිවල් තමයි අපි ගහන්නේ මේක හදාගෙන අපි යන් ගස් ටිකක් කපන්න තව කන්දම හදනවා යාළුවනේ ඉතින් රෑ වුණාම එපා නේද යාළුවනේ ඉතින් හදාගන්න ඕනේ හදාගත්ත යාළුවනේ ඉතින් අපිට ගස් මදි යාළුවනේ අපි එව්වට කපාගමු ඉතින් කපාගෙන තමයි අපිට හදන්න වෙන්නේ ගස් මදි මේ ඇති වෙයි යාළුවනේ ඔය ඇති වෙයි
නේ දැන් හදාගත්ත යාළුවනේ අපිට. එහෙනම් දැන් හදමු යාළුවනේ. යාළුවනේ ඉතින් හදලා ගමු ඉතින්. මොකෝ සීන් එක අපි මේකට හදාගන්න ඕනේ කොහොම හරි. දැන් රෑ වේගන එන්නේ යාළුවනේ. උණ බට රිංගු කපා ගමු. උණ බට රිංගු කපා ගත්තා. තව ටිකක් කපා ගමු ඉතින්. දැන් හදන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් පුළුවන් යාළුවනේ. ඉතින් අපි හදාගෙන ගස් ටිකක් කපමු යාළුවනේ. ගස් ඊට පස්සේ මේ අපිට ඕන නැතිම ටික දාගමු අපි. යාළුවනේ හරි. පන්දන් ටික නම් ඕනි වෙයිද? ඔව් ඕනේ. පන්දන් ටික තියාගමු ළඟ. පොරව ගන්න ඕනේ. යාළුවනේ ඉතින් දැන් ගස් ටිකක් කපා ගන්නත් ඕනේ. මේ ගහ ටිකක් කපාගෙන තව ටිකක් කපාගෙන අපි යන් එහා පැත්ත බලන්න. හරි යාළුවනේ තව ටිකක් අපි කපා ගමු. අපිට ගස් ඕනි වෙයි ඉස්සරහට. හරි යාළුවනේ ඉතින් අපි දැන් යන් මෙතනින්. හරිම ලස්සන යාළුවනේ. ලොකු ගස් තියෙන යාළුවනේ. තව උණ බහට ටිකක් කපා ගමු. අපිට ඕනි වෙනවා. හොඳයි යාළුවනේ. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. යාළුවනේ අපිට නම් මේක විලේජ් එකක් හොයාගන්න බැරි වෙයි. මුහුදින් වට වෙලා තියෙන දූපතක්ද හොයද. මොකද කරන්නේ? කමන්නේ යාළුවනේ අපි ක්‍රියේටිව් දාලා විලේජ් එකක් හොයාගන්න බලමු. වෙන පැත්තකට යන්න මේ දූපතේ හින්දා. පොඩ්ඩක් ක්‍රියේටිව් දාලා අපි හදාගෙන අපු සර්වයිවල් දාමු. හොඳයි යාළුවනේ අපි උඩට ගියා. යමු අපි වෙන පැත්තකට මේ උණ බට ලෝකෙන්. උඩට ගිහිල්ලා අපි අර පැත්තට යමු යාළුවනේ. ඉතින් කොහොම යන් යාළුවනේ. අපි කොහොම ගිහිල්ලා අපි පාරාදීසි හොයාගමු. හොඳයි යාළුවනේ. තව ටිකක් යම් මේ ටිකේ උණ බට තියෙන. යාළුවනේ ඉස්සරහට යන් අපි. විලේජ් එක හම්බුනොත් හොඳයි ඉතින්. තව ටිකක් ඉස්සරහට යාළුවනේ. කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ඔයාලට ගහන ප්ලේ කරන්න ඕන ගේම් එක මට කමෙන්ට් කරන්න. මම ප්ලේ කරනවා ඒ ගේම් එක. අනිවාර්යයෙන්ම රිවිව් එකක් ගේනවා. අපි ඉස්සරහට ගිහින් බලමු යාළුවනේ ඉතින්. අන්න ඉතින් යාළුවනේ පැන්ඩෙකුත් ඉන්නවා අතන. උණ බට්නේ තියෙන්නේ. යාළුවනේ අපි මේ හරියෙන් බැහැලා ක්‍රියේටිව් දාගමු. මේ සර්වයිවල් දාමු. මේ හරිය කොමඩු තියෙනවා. කොමඩු තියෙන එක කියන්නේ විලේජ් එකක් ඇති. බිමට ගිහින් අපි කොමඩු ඩිංගක් කඩාගමු. සර්වයිවල් දාමු. ඊට පස්සේ අපි කොමඩු ඩිංගක් කඩාගමු යාළුවනේ. කොමඩු අපිට ගන්න පුළුවන් ආහාරයට. කොමඩු ටිකක් කපාගමු වැඩිපුරෙන්. තව ටිකක් කපඩාගමු යාළුවනේ. රෑ වේගන එන්නේ. තව ටිකක් කඩාගෙන අපි යමු විලේජ් එක වෙන පැත්තකට. තව කොමඩු ඩිංගක් ඕනේ යාළුවනේ. බඩගිනි වෙලා ඉන්නේ. මේ ඇති වෙයි තව එකක් කඩා ගන්න ඕනේ. ඇති යාළුවනේ ඉතින් අපි දැන් යන් මේ පැත්තට ගිහින් බලමු. මේ පැත්තට ගිහින් බලමු යාළුවනේ ඉතින්. දැන් රෑ වීගෙන එන්නේ. අපි මේ පැත්තෙන් ගිහිල්ලා බලමු පොඩ්ඩක්. අපි චුට්ටක් යන් අර පැත්තේ බලන්න. හොඳයි යාළුවනේ ඉතින්. දැන් රෑ වීගෙන එනවා. ඔව් යාළුවෝ අපි ඊළඟ දවසේ අර එහා පැත්තට යමු. අදින් මේ වීඩියෝ එක අවසන් කරනවා. ඊළඟ එපිසෝඩ් එකේ හමු වෙමු ඉතින්. මේ දැන් රෑ වෙලානේ. ආපහු එපිසෝඩ් එකේ සෙට් වෙමු. විලේජ් එකක් කොහොම හරි හොයාගමු. ඊළඟ